අයිබෝවන් අදත් අපි සම්බන්ධ වෙනවා මගේ YouTube චැනල් එක දෙවෙනි වීඩියෝ එකකින් අද මම කතා කරන්න හදන්නේ ශ්‍රේෂ්ඨයන් නැත්තා ඥානවන්තයන් අනුගමනය කිරීම කියන මාතෘකාවත් එක්ක මේක සරලම කිව්වොත් එහෙම ශ්‍රේෂ්ඨයාගේ ගමන් මග කියන මාතෘකාවත් එක්ක තමයි අද මම කතා කරන්නේ විශේෂයෙන්ම මේ මාතෘකාව ගැන මම කතා කරන්න හිතුවේ මට දැනට අවුරුදු දෙකකට විතර කලින් මම මේක මට අහම්බෙන් හම්බුනේ ඇත්තම කියනවා නම් මේ මම පොතත් සම්බන්ධයෙන් තමයි කතා කරන්න හදන්නේ මේ පොත අහම්බෙන් මට හම්බුනේ එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් වල තියෙන සාහිත්‍ය මාසේ ඒ සාහිත්‍ය මාසෙට මම බුක්ස් ඕඩර් කරද්දී අහම්බෙන් මගේ ඇහි වැදිච්ච පොතක් තමයි මෙන්න මේ පොත ඇතරම මේක මේ වෙද්දි මම පස්වතාවට වැඩිය මම මේ පොත කියවලා තියෙනවා. ඒත් එක්කම මේ මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒ වුණත් තාමත් ඒක කියවලා එකෙන් ගන්න තිබ්බ දැනුම් ප්‍රමාණය එක්ක මට තාමත් ඒක බිමින් තියන්න හිතුන්නේ නැහැ. මං ආපහු මට දැනිච්ච වෙලාවලට මං ඒක අරගෙන ඒක තාමත් මං රිෆර් කරනවා. ඉතින් මේ පොත මොකක්ද කියලා කිව්වොත් එහෙම මෙන්න මේක. මැකියාවේලි ප්‍රින්ස් නැතන් කුමාරය කියන පොත නිකොලයි මැකියාවේලිගේ රයිට් මේක පරිවර්තනය කරලා තියෙන්නේ ප්‍රේමචන්ද්‍රල්ලිස් ඇතර මේ ට්‍රන්ස්ලේෂන් එකත් සෑහෙන හොඳයි ඉතිං මේ පොත ගැන කතාකරොත් එහෙම මේක එක පැත්තකින් බැලුවොත් එහෙම දේශපාලනික අර්ථයක් තියෙන පොතක් අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දර්ශනවාදය පැත්තෙන් ගත්තොත් එහෙම ඒකෙත් යම් කරුණු අපේ ජීවිතවලට ගන්න පුළුවන් පොතක් හැබැයි අර අපි හිතන්න ඕනි මෙහෙමයි මොකක් හරි ෆිලොසොෆිය එකක් කොහෙන් හරි ග්‍රීක් දර්ශනවාදයෙන් හරි බුදු දහමෙන් හරි නැත්තං අපි ගත්තොත්තෙන් භගවත් ගීතාවෙන් හරි කොහෙන් හරි දර්ශනවාදයක් අපිට ගන්නවනං අපේ ඔළුව ඇතුළේ අපිට ගැලපෙන අරමං අර ආපහු කියනවා ගැන කාලාම සූත්‍රය තියෙනවා වගේ අපේ තර්කණයට ගෝචර වෙනවනම් අපේ විඳලා තියෙන අත්දැකීම් සහ ඒ දැනුමත් එක්ක ඒක සමපාත වෙනවනම් අපිට ඒක ගලප ගන්න පුළුවන් නම් ඒක ගත්තට ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඉවත් කරන්න කියන එකත් එක්ක තමයි මම මේ බුක් එක ගැන කතා කරන්න විශේෂයෙන්ම බුක් එක ගැන කතා කරනවටත් වඩා මේකේ එක කොටසක් කරන් මම පැහැදිලි කරන්න අද උත්සාහ කරන්නේ. එතකොට අපි යං මේ ශ්‍රේෂ්ඨයන්ගේ ගමන් මග කියන මේ මාතෘකාවත් එක්ක මේ පොතෙන් මං මොකක්ද ඔයාලට අද මෙන්ෂන් කරන්න කියලා. හරි නැත්තම් උපුටා ගන්නේ මොකක්ද කියන එක ගැන කතා කරමු. මේ පොත ගන්න පුළුවන් අය අරගන්න මම මේකේ මම උපුටාගත්ත පිටුව ඒ වගේ විස්තර ටික මම සඳහන් කරන්නම් වීඩියෝ එකේම. මම මේ කතා කරන්න හදන කොටස තියෙන්නේ පිටුවංක 54 6වෙනි පරිච්ඡේදයේ පටන් ගද්දිම තියෙන පළවෙනි ඡේදය තමයි මම අද කතා කරන්න හදන්නේ. මම පොඩ්ඩක් ඒක කියවලා ඉන්නම්. ඒකේ තියෙන මෙහෙම. මිනිස්සු හැම විටම පාහේ අන්‍යයන් විසින් ඉදි කරන ලද මාර්ගවල ගමන් කරති. රයිට්? අපි යන්නේ හැම වෙලේම අනිත් අය හදපු අඩිපාරවල් වල. අනිත් අය දාලා තියෙන මොකක් හරි මාර්ගයක් දිගේ තමයි අපි ගමන් කරන්නේ. ඊට පස්සේ කියනවා තම කටයුතු කරගෙන යෑමේදී අන්‍යයන් අනුකරණය කරති. සමාජය ගත්තොත් එහෙම කරන්නේ මේකනේ. අනිත් අයව කොහෙන් හරි ඉමිටේට් කරලා Tamanට මොකද්ද ගන්න තියෙන්නේ. සමහරලාවට Tamanට ඕනිත් නැහැ. අර against අදහසක් හදා ගන්නවනේ. against කියන්නේ අරයට තියෙනවා නම් ඇයි මට නැත්තේ වගේ එකක්. හරි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලංකාවේ ගොඩක් සමාජ මේක මං හිතන්නේ ගොඩක් මේකට මම මේ කියන කතාවට එකඟ වෙයි. ලංකාවේ ගොඩක් සමාජයේ තියෙන දෙයක් නේ හැම වෙලේම කම්පෙයාර් කරන්නේ අල්ලපු ගෙදරත් එක්කනේ. රයිට්? අන්න එහෙම දෙයක් නේ තියෙන්නේ. ඒක ඉතින් අනිත් රටවල් වල නම් එහෙම නෑ. හැබැයි ලංකාවේ යම්කිසි එක කතා නොකරත් එහෙම දෙයක් තියෙනවනේ. රයිට්?
දැන් මෙතනදි කතා කරන්නේ තම කටයුතු කරගෙන යාමේදී අන්‍යයන් අනුකරණය කරති. ඒක අවුලක් නෑ. ඒකට අපිට පක්ෂ සහගත හැඟීමකට අපිට යන්න පුළුවන්. එහෙත් අනුන්ගේ මං ඔස්සේම යෑමට මිනිස්සුන්ට නුපුළුවන. හැම වෙලේම අනිත් අයගේ පාරවල් වලම අපිට යන්න බෑ. ඔවුන්ගේ අනුකරණයට හසුවන්නන්ගේ නිපුණතා ඒ ආකාරයෙන්ම අත්පත් කර ගැනීමටද ඔවුන්ට පුළුවන් නොවේ. සරල කතාව. ඒ කියන්නේ හැම වෙලේම අනිත් කෙනාවම වෙන්න හැදුවට ඒක වෙන්න බෑ. ඒක කොහෙන් ගත්තත් නියතයක්නේ. හැම සමාජයේ ඕනම කෙනෙක් ඕනම මිනිහෙක් ගත්තොත් එහෙම. දැන් සාමාන්‍ය ලෝකෙන් ගත්තොත් එහෙම අපි ජනගහන ඉන්න බිලියන 4ක් විතර. ඔය බිලියන 4 කොයි වෙලේකවත් එක සමාන නෑනේ. බිලියන 4 විදියක්. right? ඒක තමයි human diversity එක කියන්නේ. එතකොට කොයි වෙලේකවත් 100% මිනිස්සෙක්ව ඉමිටේට් කරන්න බෑ. මොකක්ම හරි වෙනසක් තියෙනවාමයි. right? අන්න ඒක එහෙමයි තේරුම් ගන්න ඕනේ. එසේ වුවද ඥානවන්ත පුද්ගලයෙක් හැම විටම ශ්‍රේෂ්ඨ මිනිසුන් ගිය මගම යා යුත්තේය. ඥානවන්ත මිනිස්සෙක් හැම වෙලේම ශ්‍රේෂ්ඨ මිනිස්සු. මේ ශ්‍රේෂ්ඨ මිනිස්සු කියන එකත් අපිට ගැළපෙන විදිහට ඒක අර්ථ දක්ව ගන්න ඕනි. මොන විදිහේ ශ්‍රේෂ්ඨත්වයක්ද මෙතන කියන්නේ කියලා. විශිෂ්ට මිනිසුන්ම අනුකරණය කළ යුත්තේය. ඒ විශිෂ්ට මිනිසුන් සතු නිපුණතා ඒ සැටියෙන්ම ලබා ගැනීමට ඔවුන් අනුකරණය කරන්නන්හට හැම විටම හැකි නොවන නමුත් අඩු වශයෙන් ඒ විශිෂ්ටයන්ගේ සුවඳ මද වශයෙන් හෝ උකහා ගැනීමට ඒ අනුකාරකයනට හැකිවනවා ඇත. පොඩ්ඩක් හරි අපිට එතන තියෙන දේවල් වලින් දෙයක් ගන්න පුළුවන්. හැමදේම නෙවෙයි. අපිට ගැලපෙන පොඩ්ඩද ඒක ගන්න කියලයි මේ කියන්නේ. එහෙයින් දුරින් පිහිටි ඉලක්කයක් තම එල්ලය කොට ගන්නා නැනවත් දුනුවායන් තම දුන්නේ ශක්තිය හොඳින් අවබෝධ කරගෙන තම ඊය පමණට වැඩි උසකට නොව නිසි ඉලක්කයකට එය වදින තරමේ උසකට පමුණුවන්නක් මෙන් මෙකී අනුකාරකයාද තමාගේ බුද්ධිය මෙහෙවා ඉදිරියට යා යුතුය. right? මෙතනට එන්න මම මේ කොටස කියන්න හේතුව ඇත්තටම මෙතනින් තව එහා පැත්තට පොඩි ලින්ක් එකක් මං හදලා දෙනවා. ඒ ලින්ක් එක තමයි දැන් මම උපතින් බෞද්ධයෙක්. නැත්තම් බෞද්ධයෙක් කියනට වඩා ඒක තව සරලයි ඒක තේරුම් කරන එක බුද්ධ ආගමිකයෙක්. right? මොකද මට කතා කරන්න පුළුවන් මම දන්න දේවල්. ඉතින් මගේ ජීවිතය ගැන මම දන්න දේවල් වලට මට වගේ කියන්න පුළුවන් සහ එහෙම කතා කරන එක හොඳයි. මම උපතින් බුද්ධ ආගමිකයෙක්. හැබැයි මම දැන් බුද්ධ ආගමිකයෙක් නෙවෙයි. right? එතකොට ඒකට හේතු තියෙනවා. ඒක මම ඉස්සරහා මට හැකි වුණොත් මම ඒක මොකද්ද කියන එක මම විස්තර කරන්න. ඉතින් ඇත්තෙන්ම මම බුදු දහම ගැන කතා කරන්නත් හිතුවේ. බුදු දහම කියන්නේ එකක්, බුද්ධ ආගමිකත්වය කියන්නේ දෙකක්. ඒ දෙක පටලව ගැනීමක් මේ ලංකාවේ තියෙනවා. ඒක දැනගෙන කතා නොකරනවද නැත්නම් ඒක දැනගත්තොත් හදාගෙන තියෙන මේ රෙජිමන්ට් එකට ප්‍රශ්නයක් වෙයිද කියන එක මත ඒක නොකිය ඉන්නවද කියන එකත් ගැටලුව. එතන ලොකු ගැටලුවක් තියෙනවා. right? මම අන්න එතනටයි එන්න හදන එක පැත්තකින්. මොකද මට ඉපදිච්ච දවස් ඉඳන් අවුරුදු ගානක මේක ගැන අත්දැකීමක් තියෙනවා සහ ඒක නිසා මට ඒක කතා කරන්නත් අයිතියක් තියෙනවා. ඒ නිසා දැන් මේකේ කියන්නේ අපි ආපහු යන්කෝ අපි මෙන්ෂන් කරපු කොටසට හැම වෙලේම මෙන්න මේ වාක්‍යයට මම හරි කැමතියි. ඒ විශිෂ්ට මිනිසුන් සතු නිපුණතා ඒ සැටියෙන්ම ලබා ගැනීමට ඔවුන් අනුකරණය කරන්නන්ට හැම විටම හැකි නොවන නමුත් අඩු වශයෙන් මේ විශිෂ්ටයන්ගේ සුවඳ මද වශයෙන් හෝ උකහා ගැනීමට ඒ අනුකාරකයන්ට හැකිවනවා ඇත. right?
මෙන්න මේ වාක්‍ය මේකේ කියන්නේ අපිට ෆුල් ගන්නත් බෑ කොහොමත් ෆුල් ගන්න බෑ. හැබැයි කොටස හරි අපේ ජීවිතයට ඒක ඇබ්සෝබ් කරගන්න අවශෝෂණය කරගන්න පුළුවන් කියන එක. රයිට්? ඇත්තරම බුදුදහම කියන්නේ ඒ වගේ ෆිලොසොෆි එකක්. දැන් මෙන්න මේ කියන පාරට ඒක ලින්ක් කරගන්න පුළුවන් ලස්සනට. මොකද බුද්ධ ආගමිකයෝ කියන එකයි බුදු දහම කියන්නේ අහසට පොළොව වගේ හරිම වෙනස් දෙයක්. ඒකයි මට තේරුණේ කාලයක් යද්දි සහ මේ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරද්දි. ඒවා කියවද්දි සහ එක ස්ටඩි කරද්දි. ඉතිං මම කියන්නේ අනිත් ආගමික කණ්ඩායම් හෝ ඒවා නරකයි කියලා නෙවෙයි. මම ඒ සම්බන්ධනුත් අධ්‍යයනයක් කරලා තියෙන්නේ. ඒ කිසිම දෙයකට පහර ගැසීමක් නෙවෙයි. මම දන්න දේ සහ බුදු දැනටත් බුද්ධාගම කියන එකේ ඉන්න සහ එතනින් එහාට ගිහිල්ලා මේ බුදු දහම කියන එක ස්ටඩි කරන අයට මම කියන්න කැමති. ඇත්තටම අපිට මේක හොඳ ටූල් එකක්. මේ බුදු දහම කියන එක හොඳ ටූල් එකක්. ඒක ඇත්තටම ආගමක් විදිහට ගන්නවට වඩා ඒ කියන්නේ අපිවම ගොඩනගා ගන්න පුළුවන්. හරියටම කිව්වොත් එහෙම ඒ කියන්නේ තනියම වෙන කවුරුත් ඕනේ නැහැ. දැන් බුදුදහම කියන එකේ හැම වෙලෙම සිත කියන එක මුල් කරගෙන යන්නේ. වෙන කවුරුත් වෙන තියෙන බාහිර පාර්ශවයකට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. තමන්ට තමන්ව මෙහෙව ගන්න පුළුවන් නම් අන්න එතනයි නිවීම කියන එක. දැන් ඔකේ අන්තිමට බලාපොරොත්තු වෙන්නේ නිවීම කියන එකනේ, නැත්තම් නිවන. ඉතින් ඒ වගේ අත්දැකීමකට යන්න පුළුවන් තමන්ට තමන්ව මෙහෙවගෙන ඒක කන්ට්‍රෝල් කරගන්න එක කියලා තමයි බුදුදහමේදී කියලා තියෙන්නේ. ඉතින් ඒක හරි වටිනවා. මං හිතන්නේ අරක කරන කට්ටියට මේ මං කොයි වෙලේකවත් කියන්නේ නැහැ ඒක කරන්න එපා ඔයාලා මෙන්න මෙහෙම කරන්න කියලා. ඔයාලා කැමති නම් ඒක කරන්න. මේක මම මේ කියන එක කැමති කට්ටිය ඒ පාරේ යන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අරකේ යම්කිසි වෙනසක් තියෙනවා. ඒක තමන්ගේ නුවණින් දකින්න ඕනි දෙයක්. රයිට්? ඉතින් ඒ ටික තමයි මට කියන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨත්වයේ ගමන් මඟ කියන එකට. මම මෙන්න මේ මැකියාවේලිගේ කොටසෙන් මේ බුදුදහම කියන එකට ලින්ක් කරේ මම අන්න ඒ නිසයි. ඇත්තටම ඒක හරි වටිනවා. එතකොට මේ ඇත්තටම බුදුදහම කියන එක බෞද්ධයෙක්ට විතරක් නෙමෙයි. බෞද්ධයෙක් කියන්නේ මං කියන්නේ උපතින් බෞද්ධ වෙච්ච කෙනෙක්ට විතරක් නෙවෙයි. යෝන කතෝලිකයෙක්ට, ක්‍රිස්තියානිකාරයෙක්ට හෝ අපි හිතමුකෝ හින්දු කෙනෙක්ට, මුස්ලිම් කෙනෙක්ට, ඕන කෙනෙක්ට ඒක ඩිසිප්ලින් එකක්. ඒක විනයක්. කොහොමද අපිව කන්ට්‍රෝල් කරන් ඉන්නේ කියන එක. ඒක සරලවම කිව්වොත් ඒ වගේ දෙයක්. ඉතින් මමත් බලාපොරොත්තු වෙනවා කවුරු හරි හාමුදුරු නමක් හරි මේව ඇවිල්ලා තවදුරටත් මේක හැබැයි වැඩේ තියෙන්නේ දැන් මේක මේ පාර එක පැත්තකින් ගියොත් එහෙම එතනත් තව ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. මං හිතන්නේ ඒක නිසාමද කියලාත් හිතෙනවා මේක මේ බ්ලොක් කරන් ඉන්නේ. ඒ නිසා මම මගේ වෙනම වීඩියෝස් ටිකක් මට හදන්න හිතුණා. මට කියවද්දි හම්බ වෙච්ච ඇත්තම කියනවා බුද්ධ භාෂිත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන යම් කරුණු ටිකක් අපිට හරි වැදගත් අපේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් ටිකක්. ඇත්තටම හිතනවා මේක මීට අවුරුදු 15කට 20කට කලින් ඇත්තටම අපේ ඔළුවට වැටුණා නම් මොන විදිහේ තැනක මොන විදිහේ දෙයක් අපිට කරගන්න පුළුවන්ද, මොන විදිහේ පාරක යන්න පුළුවන්ද කියලා එක්කෝ එක හිතලා දුන්නේ නැහැ, එක්කෝ අපි උනන්දුවෙන් නැතිකම නිසා අපිට ගන්න හම්බුනේ නැහැ. ඔය දෙකෙන් එකක් තමයි. ඉතින් අපි කාටවත් ඇඟිලි දික් කළ වැඩක් නැහැ. අපි හැම වෙලෙම අපේ ජීවිතවලට වගේ කියන්න ඕනි. ඒ නිසා කවුරු හරි එහෙම අදහසක් තියෙනවා නම් ඒ වගේ අලුතින් බුදුදහම ගැන හොයන්න ඒක අදම පටන් ගන්න. මමත් ඔයාලට මම දන්න තරමින් මම කියන්නේ මම මේ බුදුදහමේ පරතරට ගිය කෙනෙක් නෙවෙයි ඇත්තම කතන්දරේ. එමුණට මට හම්බෙච්ච පොඩි දේවල් ටික ඒක හොඳටම මට නම් ඇති. ඒ කියන්නේ ඒ හම්බෙච්ච කරුණු ටික හොඳටම ඇති. අපිට පොඩ්ඩ එක බිල්ඩ් කරගන්න. ඔයාලා මොන හරි දන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ
ඔයාලත් දාන්න මම මේ කිව් එක සම්බන්ධව යම් කිසි අවබෝධයක් තියෙනවා නම් මට වඩා හෝ ඇත්තරම ඒක ගොඩක් වටිනවා. මොකද මමත් ඉගෙන ගන්න ගමන් තමයි හැම දෙයක්ම අපි මැරණකම් ඉගෙන ගන්නවා, මැරණකම් ඉගෙන ගන්න ඕනි. ඇත්තම මේ කියන්නේ ජීවත් වෙනවා කියන්නේ ඒකට. ප්‍රශ්න වලට උත්තර හොයන එක. right? ඉතින් මගේ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලගේ යෝජනා චෝදනා මොන හරි තියෙනවා නම් ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම හරි කැමතියි. මොකද ඒකින් තමයි යම් කිසි අපිට අලුත් දේවල් ටිකක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි මෙච්චර වෙනකන් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝටම. එහෙනම් මම සතර සමරකෝන් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.